එක යායට බිම් මඟලක් නෑර වසාගෙන ඉන්න තනපඳුරු වදුර මැද්දෑවෙන් වැව් විස්මත්තේ ඉඳන් හේනට ගාටන මේ දෙපයත් හරියට දත් ඇන්දේ උලලා විසික් අකුරාපු හිඟුරු කෝට්ටක් ගානට පතුරු ගැහිලා ලෙලි ගිහින්. එසේ මෙසේ ඇල්ලිල්ලක් යෑ මේ අවකාශටකේ වේලිච්ච පොළවත් එක්කලා අපි මේ අල්ලන්නේ. ඇහැට පෙනෙන නොපෙනෙන මායිම දක්වාම අඩි 2 3 උසට හැදිච්ච තනයාය මැද්දෑවේ වැඩකට ගත හැකි පන් පඳුරක්, එලිපතු වල් පඳුරක්, බෙහෙත් පැළෑටියක් තියෙන්නේ කලාතුරකින් වන්නාහේ මගේ පපුවටත් සතුටක් සැනසීමක් ලැබෙන්නේ හරි කලාතුරකින්. සාමාන්‍ය දුරකට අකුරු සාත්තරේ දැන හඳුනගෙන කාලෙකට ඉහතදී නම් මීටත් පිටිසර ඉස්කෝලෙක දරු දැරිවියෝ 7-8 දෙනෙකුගේ ඇස් පාදන්න මං මහන්සි ගත්තු එක නම් හැබෑව. ඒත් ඒ ගමනත් එතැනින්ම නතර වෙලා ආයෙත් මං ගම ගැහැටුවේ මටයි කියලා ඉන්න එකම නෑය වෙච්ච අම්මා අංශභාගය ඇදිලා ඇඳට වැටුණ හන්දා. දෙයියන්ගේ පිහිටෙන් අම්මට දැන් නම් අඩිය උස්සලා අඩිය තියාගන්න තරමේ අමාරුවක් නැතුවා. ඒත් ඒකෙන් මේකෙන් සිද්ධ වුණේ මං මේ කැලේට හේනට සින්න වෙච්ච එකයි. ඒකත් කමක් නෑ කියමුකෝ. ගහෙන් වැටුණ මිනිහට ගොනා එන්න වාගේ කියන්නාහේ කුළුඳුලේම හිත අස්සට ආලවන්තකමක් එන්න ආපු නාම්බර ගැටිස්සි සාම මයි මනාලි කරන් කැන්දාන එන්න ඔන්න මෙන්න කියා තිබියදී පාහර තනි අලියා කඩා දැමු කටු මැටි පිත්තිය අස්සේ යට වෙලා නිදි පැදුරේම සාම මේ පරලෝ ගියත් හරි තුන් මාසෙ දානේ හවර වෙන්නත් කලියෙන් ඉඳන් එන්න පටන් ගත්තු මංගල යෝජනා දැය අවුරුද්දක් ගොහිල්ලත් තවම ඉවරයක් නෑ නෙව. ඒත් ඒමයි කියලා සාමගේ මළගමත් එක්කලාම පුරන් වී ගිය මගේ ආල හැඟුම් තව එකෙක් වෙනුවෙන් පණ ගහයි සුදු බණ්ඩ අයියා නාන්න ගෙහුම් වගේ. අන්න උඹලයි අම්මත් බත් මුලක් කොතාන හේනට ගෑටුවා. මගදී ඇහුනේ කතාවට හේන දිහාවට පය එක්කන් කොලේ හුඟ දොහකින් නොදැක්ක පින්බර මූණ ඩිංග දැනගන්න ආසාවට. අනේ සීවරන් දෙයියනේ මේ කොල්ල මට දෙන ගින්දරක හැටි. ඇයි රත්තරන ගෙදර පැත්ත පලාතකට එන්නේ නැතුව මේ හේනේ පැලටම වෙලා läගගෙන ඉන්නේ? උන් දෙනා බදාගෙන අඬන දිහාව බලන් ඉන්න බැරුව වාගෙම ගෙදර ගියායි කියලා විඩාවක් නොවි ඇහෙන මංගල යෝජනාවලට හිත තමනාපකම් ඇති නොකරගෙන ඉන්නත් මට බැරුව. මට බැරුව අම්මේ මොනේ කීවත් සහය ගන්න. සාම නගා මේ දුනේ මාවත් මරාගෙන ඕන්. එහෙව් එකේ වෙන එකක් ඇන්දාන ඇවිත් ඒකිටත් දුක් දෙන්න මට ඕනි නෑ. හෙට උදෑ නැක්කේ උඹ ගෙදර නොයේදියොත් මගේ මලගමට වරෙන් ඕන්. එසේ කියා හේනේ කඩුල්ලත් පැන ගම දිහාවට ගාටන අම්මා දෙස හොරෙන් බලා හැරී නොනැවතීම හේනේ ගහේ පැල් කොටේට ගොඩ වුණේ හැන්දෑ යාමයක් ආහන්දා. රාත්‍රී ඇඳිරිය මුළු මූකලානම ගිලගෙන හමාරය. අම්මා ගෙනා බත් මුලෙන් හොඳ හැටි බටකට පිරුණාගෙන් කලින්ම නින්දට වැටුණු හන්දා වටපිටාවේ මොකවත් ගැන සිහියක් එවෙනවට තියුණේ නෑ. හීනෙන් වාගේ ලාවට ඈතින් ඇහෙන්න ගත්තු කාගේ දෝ කවිසද්දයක් හුලං වේගෙන් ආල පාලෙන් වැහෙන්න ගත්තාම දෙයියන් පමාව හැරුණේ උඩ ගිහින් ඕන්. යකා දෙක්ක ගානට හීන් දාඩිය දෙකන් වටෙන් වැස්සෙද්දී දනිපනි ගාලා නැගිටගත්තු මං පැල්කුටේ අයිනේ එල්ලා තිබූ ලබු කැටි වතුරක එහෙම්මම මූණට හලාගත්තේ තවම පේන හීනෙන් දැන්වත් අවදි වෙන්නයි හිත. ඒ මියුර කෝල් හඬ වෙන කාගේද? ඒ ඇත්තිගේ මිස. ඇයට උන්න හරක් පට්ටියේ උන්න එකම කිරියම්මා වටේ නටනට හීනේ එක පත්ත මට පේන්න හැඩට නටන තාලෙට ගයන කෝල් හඬ ඇත්තේ ඇයම මිස වෙන කවරෙක්ද? සාමා පුදුම එකේ මෝට වත් කරගත් දියෙහි සීත තවම මැකී නැති හේයින් මේ මා ස්වප්නයක් දකිනවා විය නොහැකි. හේනේ පැලට ගොඩ වෙන උස් ලීනි මගෙහි මැදක එල්ලි දෙගු කෙස් කලම ලිහා දම සුළඟෙහි පාවෙන්නට ඉඩ හැර තාලෙට කවි කියා දෑත් දෙපා තාලයකට හසුරුවමින් දඟපාන ඇය මාහිත කුළුඳුලේම සොරාගත් ඇයම මිස වෙන කවරෙක්ද?
පැලෙහි බිම දෙදන උපාගෙන හිස එළියට දමාගෙන පල්ලේ ඉනිමගෙහි නටන ඈ දිහාව බලා ඉන්න මාහට හිස ඔසවා හීනි සිනාරැල්ලක් පාකර එවූ ඇය වේගෙන් නමුත් ලතාවකට පියවර තබමින් ඉනිමගෙන් බැස තව තවත් වනවදුල දිහාවටම පානගන දුටුවෙන් මාද ඉනිමග දිගේ බැස පැල පාමුල අවුළුවා තිබුණු මහා ගිනිගොඩෙන් එක් හුළු අත්තක් දල්වාන අඳුර මැදින් ඒ දිහාවටම පයේ සෙව්වෙමි. නොනැවතී දිවයන තමා පසුපස්සේ මා තවම රූටන්නේ දූ කියා බලන්නට වාගේ ඉඳහිට හිනැහි පසුපස බලන අය යළි කැලය මැද්දෑවෙන් ඇතුළට දිවයයි. පිටක කොහේදෝ සැඟව සිට මා අස්සලින්ම මතුවන ඇය මටත් වඩා ඉක්මන් වී මගෙන් ඈතට පලා යයි. නමුදු ඇගේ ඒ හිත්කළු සිනාරටාව මුළු වනයම සිසාරා ඇයෙන සේකි. ටිකින් ටික වන මැද්දෑවට මාවත් හරි අතීතයේ ඇය හා මා හැම හවාකම මුණ ගැහිච්ච දිය ඇල්ල පාමුල ගල් පොත්තේ ඇය හරිබරි ගැහී ඈඳගෙන හිඳින්නීය. මියදී කලක් ගත වූ ඈ අද මා ඉදිරියේ හිඳියදීත් බයක් කුහුලක් මගේ හිතේ නම් නැතුව. ඇය තාම රූබරයි. වෙනද වාගේම ගල් පොත්තෙන් හිඳවුන්න ඇගේ උකුලෙන් හිස තියා හෙලවුණු මා ඇගේ ලැවට මුව ඔබා ගතිමි. ඇගේ සීතල අතැඟිලි මා හිස වටා මේ අත රටා අඳින්නීය. වෙනසකට කියා ඇත්තේ වෙනදාට මගේ කන් අගුළු වැටෙන තෙක් කියවන ඇය අද ගොළුෙක් වැනිය. වෙනදාට මගේ ගත ප්‍රාණවත් කරමින් නැවිත් ඇවිත් මගේ ගතේ දැවටෙන ඇගේ උණුසුම් සුසුම් අද ඇඟෙන් පිට නොවේ. ඇය අප්‍රාණිකය. මා සප්‍රාණිකය. මගේ හිස මත දඟලන ඇගේ අතැඟිලි නින්ද මා කරා අද්දවයි. ඇය නිසුල්මනේය. මා සුවබරව නින්දේය. දෙයියන්ට ඔප්පු වෙච්චාවේ සුදු බණ්ඩ අයියා. මේ වරෙල්ලා මේ මෙතන සුදු බණ්ඩ අයියා ඉන්නවෝ. අනෙක් පහවදා උදයේ මා ඒ සුව නින්දෙන් අවදි වුණේ මිනිසුන් 10-15 දෙනෙක් මා දිහාවට දිවයින දැකීමෙන්. එහෙත් කොපමණ සෙව්වත් සාමානම් ආගි වගක්වත් ඉතුරු නොකර අතුරුදහන්ව හැඩයි. හත් වලානේ සුදු බණ්ඩ අයියා මෙහෙ නිදි. අපි ගම දෙවනත් කොළන් සුදු බණ්ඩ අයියාව හොයනවා. සුදු බණ්ඩ අයියා හේනට තනි අලියා පැන්නලා. පැල්කොටේ තිබ්බේ උස ගහ උගුලලා බිමට සමතලා කරලා නෙව. ඕකනම් අලියෙක් නෙවෙයි යක්ෂයෙක්. අත් දෙයියනේ සුදු බණ්ඩ අයියා ඊයේ රාත්‍රියේ මෙතන නොඉඳ හේනේ පැල්කොටේ läග්ගනම් එහෙම කම්මුතුයි නෙව. එහෙන් මෙහෙන් එක එක කයි කතන්දර කියද්දී මට සිහි වුණ එකම කාරණේ දීගික යන්නේ මා කුමටද සාමෝ පරලොව ගිහිනුත් තාම මා එක්කලා උඹ ඉන්නකට කියා පමණි. ඉතින් බොහෝම ස්තුතියි මාව අහගෙන හිටියට. මීටත් වඩා ලස්සන කතා ගොඩාක් එකතු වෙන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.